කරන්න ඕගොල්ලෝ. හරිද? දැන් ඔයගොල්ලෝ ෆේෂියල් එකක් කරේ නැත්නම් ඔයගොල්ලෝ කයගේ ඇස් යටේ කළු වෙලා තියෙනවා නම්, ඇස් යටේ ඉරි තියෙනවා නම්, fine line wrinkles ඕවා තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ක්ලයන්ට් එක ගෙන්නගෙන අපි ඇස් වලට ප්‍රතිකාර කරමුද? මේ අයි ට්‍රීට්මන්ට් එකක් කරමුද? ඇස් වල තියෙන ඉරි ටික අයින් කරමුද කියලා මේ එහෙම ට්‍රීට්මන්ට් එකකට ගෙන ගන්න පුළුවන් යාළුවා. එතකොට එහෙනම් ඉස්සෙල්ලාම කරන්නේ දැන් අපි අද අයි ට්‍රීට්මන්ට් එක කරන්න යන්නේ එකක් මේ high frequency machine එක පාවිච්චි කරලා. high frequency machine එක මේකේ එන්නේ ධාරාව UV ධාරාව. ඒකෙන් වෙන්නේ ඇස් වල තියෙන කළු පාට ගතිය එහෙම අඩු කරලා දානවා. හරි අවපැහැගැනිච්ච ගතිය ඇස් වටේ තියෙන ඇස් වල තියෙන විඩාව දුරු කරනවා. ඒ වගේ දේවල් කරනවා. ඉතින් දැන් මුලින්ම කරන්න ඕනේ මේ ක්ලෙන්ස් එක අරගෙන මුළු මූණම ඉස්සර පිරිසිදු කරගන්න. ඇස් දෙක ඇතුළව මුළු මූණම පිරිසිදු කරගන්න. මේක ලේසි ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. හැබැයි හරි ප්‍රතිඵලදායකයි. ගොඩක් ප්‍රතිඵල තියෙනවා මේ අපි දාන්නේ මේකට අද දාන්නේ අරලු සහ කොමාරිකා මදය මිශ්‍ර කරලා හදාගත්තු පැක් එකක්. හැබැයි ඔයගලන්ට අවශ්‍ය නම් දාන්න පුළුවන් Aromamatic කියන බ්‍රෑන්ඩ් එකේ Glossy කියන පැක් එක විතරයි ඇස් වලට හරියන්නේ. Glossy පැක් එක චුට්ටක් ප්‍රයිස් එකකින් වැඩි. හැබැයි ගොඩක් හොඳයි ගොඩක් එළිය වැටෙනවා. ඇස් වල විතරක් නෙමෙයි මූණට දැම්මත් ඒ Glossy පැක් එක මාර එළියක් එනවා මූණට. හොඳට ක්ලීන් වෙලා පැහැපත් වෙලා එනවා මේ Glossy පැක් එක. හරි. එතකොට දැන් මුලින්ම ඇස් දෙක ට්‍රීට් කරනකොට හැමතිස්සෙම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ අතේ තියෙන මේ මුදු ඇඟිලි දෙක තමයි හැමතිස්සෙම පාවිච්චි කරන්නේ. මොකද ගොඩක්ම ප්‍රෙෂර් එක අඩුයි ඇඟිලි වල. එතකොට මේ ඇසට තියෙන සම ගොඩක් සංවේදී. ඒකින්ද ලොකු පීඩනයක් දෙන්න බෑ අපිට. මේ ඇඟිලි දෙක පීඩනය අඩුයි. ඒකින්ද තමයි මේ මුදු ඇඟිලි දෙක අපි පාවිච්චි කරන්නේ ඇස් සඳහා. ඊට පස්සේ ඩීප් ක්ලෙන්සින් එකකුත් කරනවා. ඩීප් ක්ලෙන්ස් කියන්නේ මොකක්ද? ගැඹුරින් පිරිසිදු කරනවා. ගැඹුරින් පිරිසිදු කිරීමක් කරනවා. දැන් ස්ටෙප්ස් ටික මතක තියාගන්න ඕනේ. හරිද? මේක කරේ ඔව් ෆේෂියල් එක ඔව් ඒක මේ කුරුලෑ තියෙනකොට දාන්න බෑ බෑ කුරුලෑ දාන්න බෑ කුරුලෑ ලප්ප තියෙනකොට දාන්න පුළුවන් ලප්ප විතරක් හැබැයි තුවාල තියෙනවා නම් ඒ වගේ ෆේෂියල් කරන්න යන්න එපා ඒක රිස්ක් වැඩි කුරුලෑ ගෙඩි තියෙනකොට ඔව් කුරුලෑ ගෙඩි තියෙන අය කරන්න යන්න එපා ඒක ලොකු ප්‍රශ්නයක් ලප්ප විතරක් තියෙනවා නම් කර හැකියි ඒ කියන්නේ තුවාල වලින් තොර ලප්ප ඉස්සෙල්ලා කුරුලෑ හොද කරගෙන ඊට පස්සේ බ්ලීචින් කරන්න. හරිද? ඔයා කියන්න පාන්නේ. මොකද්ද? ඕනේ ඒක ඔයගොල්ලෝ අහන්න ඒවා. ප්‍රශ්න තියෙනවා අහන්න එපා. නැත්නම් හිතේ හිර කරගෙන කාගෙන්ද ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්නේ උත්තර? නේද? මම ඉන්නේ හැම දෙයකම ඕන මම කියලා තියෙනවා ඕනම ප්‍රශ්නයක් පොදුවේ ප්‍රශ්නේ මයික තියෙන ප්‍රශ්නයක් නේ. මම කියනවා වගේ නේද? නැද්ද? ඔව්. ඒක හරි ඊළඟට මම ටෝනර් ටැප් කරනවා ෆේෂියල් එකේදී කරේ අයි ක්‍රීම් එකක් දාලා අපි ඇස් දෙක මසාජ් කරනවා මුලින්ම අන්ඩර් අයි ක්‍රීම් එකක් ගන්නත් පුළුවන් නැත්නම් ඇස් සඳහාම තියෙන විශේෂ ක්‍රීම් එකක් ඒ දෙකම නැත්නම් ඔයගලන්ට මී පැණි චුට්ටක් ඉතිපන්දමට අරලා පොඩ්ඩක් රත් කරලා මේ ගන්න පුළුවන් මේ අයි ට්‍රීට්මන්ට් එකට. මුලින්ම අයි මසාජ් එක දෙන්න. අයි මසාජ් එක දෙනකොට මේ විදිහට දැන් මේ ඇඟිලි දෙකෙන් තමයි පටන් ගන්නෙ. මෙතන ඇස් දෙක දෙපැත්තේ අට ඇඳලා සද කරනවා. චුට්ටක් පල්ලෙහාට ගෙනහිල්ලා අට ඇඳලා
ටච් කරන්න. 3 පාරක් එහෙම කරනවා. ඊපස්සේ ඇස් දෙක වටේ මේ විදිහට 12 පාරක් හරි හෙමින් කරන්න. මේකේ ඇස් දෙකට මාර රිලැක්ස් එකක් එනවා. ගොඩක් ඇස් වෙහෙස වෙලා තියෙනකොට ඇස් වලට ඉඩාවක් දැනෙනකොට මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරාම ඔළුවටත් එක්ක හරි සනීපයක් දැනෙනවා. ඇස් වලට හරි පහසුවක්. නැත්තම් ඇස් හරි සනීපෙට දැනෙනවා. හොඳට නිින්ද යනවා. නේද? ඊපස්සේ අනිත් පැත්තට 12 පාරක් කරන්නේ මේ විදිහටම. මේ විදිහට අයිබෝන් එක වටේම මේ ඇඟිලි යන්න ඕනේ. අයිබෝන් එක කියන්නේ අයිබ්‍රෝ යට කොටසයි ඇහැ යට මේ කොටසයි අයිබෝන් එක. එතකොට 12 පාරක් යන්න. ඊට පස්සේ අයිබ්‍රෝ එක මේ විදිහට හිමින් උඩට අදින්න 12 පාරක්. ළඟට ඇස් දෙක වටේ මේ විදිහට එක අතකින් ඉස්සලා අට අඳින්න 12 පාරක්. මේ ඇඟිලි යන දිහා බලන්න. හරිද? ඒ විදිහට කරන්න. දැන් අනිත් අතින් ඒ විදිහට අට අඳින්න 12 පාරක්. ඊපස්සේ අන්තිම ස්ටෙප් එක මේක. ඉතින් අත් දෙක රත් කරලා මෙහෙම තියලා හිමින් ඉස්සරේ පහතට අදින්න 3 පාරක් විතර අදින්න. මේකෙන් චූට්ටක් රත් කරලා ඊට පස්සේ මොකක් හරි හැන්දක දාලා චූට්ටක් රත් කරලා මේක කරන්න පුළුවන්. මේකෙත් නැත්තම් විටමින් E කරලා ගන්න. හරි? අයි ක්‍රීම් එක වෙනුවට ඒ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම මේක පිළිදාලා තෙත මාත්‍ර කරගන්නවා. ටිෂු එකක් තියලා තෙත මාත්‍ර කරගන්නවා. හරි. තෙත මාත්‍ර කරගෙන මේක අපි කෙලින්ම අල්ලන්නේ නැහැ. ඒසොල්ට දැන් අපි හයි ෆ්‍රීකවන්සි අල්ලන්න යන්නේ. මේ වගේ ගෝස් කෑල්ලක් ගන්නවා. ගෝස් කෑල්ල අරගෙන මම මෙයාගේ මෙහෙම තියලා පුතේ වට දෙපැත්තෙන් අල්ලගන්න පුළුවන් දෙදලා. මෙහෙම අල්ලගන්නවා. මේක අපි කෙලින්ම මේක අල්ලන්න යන්නේ නැහැ. මේ හයි ෆ්‍රීකවන්සි අපි මේකට කියනවා තුඩ ඉලෙක්ට්‍රෝඩය කියලා. මේකෙන් ඔයගොල්ලෝ බලන්න මේක ඔන් කරන්නේ හැමකට මෙහෙම තියලා මේ මැෂින් එක ඔන් කරනවා. ගොඩාක් වැඩි කරගන්න පුතේ මේක වදිනවද? කරන්ට් එක වගේ එනවද? නෑ නේද? කවුරක් නෑ නේද? හරි. එතකොට දැන් මේක අපි මේ විදිහට S2 වටේම මෙහෙම අරයි යනවා. ළඟෙත් එහෙමයි. මේකෙන් ගොඩක් ඇස් වල තියෙන ආවරණ ගතිය දුර්වර්ණ අරයස් යට කල් වෙලා තියෙන එක අඩු වෙලා යන්න පුළුවන්. යනවා ගොඩක් වෙලා. ඔයගොල්ලෝ මේක ගොඩාක් වැඩි කරගන්න එපා. මේක අඩු වැඩි කරන්න පුළුවන්. අඩුම මට්ටමේ තියලා ඇස් වලට අල්ලන්න. මේක ඩිරෙක්ට් අල්ලන්න යන්න එපා. අපිට මේක ඕන මේ ගෝස් කෑල්ල නැති වෙලුවොත් මෙයාට චුට්ටක් මේක වදින්න බලනවා. ඒකින්ද පුළුවන් තරම් ගෝස් කෑල්ලක් දාලම මේ හයි ෆ්‍රීකවන්සි අල්ලන්න. දැන් මේක තමයි හයි ෆ්‍රීකවන්සි මැෂින් එක. හරිද? දැන් ඔයගොල්ලෝ මීට ඉස්සෙල්ලා මේක අපි පාවිච්චි කරේ නැහැනේ. දැන් අපි හෙට අපි මේ කුරුලෑ සමග ප්‍රතිකාර කරනකොට හයි ෆ්‍රීකවන්සි අල්ලලා තමයි කුරුලෑ ප්‍රතිකාර කරන්නේ. කුරුලෑ සහ කුරුලෑ ලබ කැල හයි ෆ්‍රීකවන්සි වලට ගොඩාක් අඩු වෙලා යනවා. මොකද මේකට තියෙනවා මේ ධාරාවට බැක්ටීරියා විනාශ කිරීමේ ගුණයක් තියෙනවා. එතකොට කුරුලෑ හැම සෑහෙන කුරුලෑ ඇති වෙන්නේ බැක්ටීරියා
බැක්ටීරියාවක් වගේ. ඔයගොල්ලෝ දන්නවද? ඒ බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා මේ ධාරාවට. එතකොට ඒ හයි ෆ්‍රීකවන්සි ඇල්ලීම මගින් ගොඩක් වෙලාවට අපිට පුළුවන් කුරුල්ලේ තියෙන හැමක් හොඳ කරන්න. මේක එක එක බට්ට වර්ග තියෙනවා. හරි මේකට අපි කියන්නේ තුඩ ඉලෙක්ට්‍රෝඩ් කියලා. තව මම හෙට ඔයගලන්ට කියලා දෙන්නම් මෂ්රූම් කියලා එකක් තියෙනවා. අනිත් එක බැරි වෙලා හරි කාගේ හරි අතින් බිඳුනොත් මට කියන්න නොකිය ඉන්න එපා. හොඳේ? සද්ද නැතුව ඉන්න එපා. තමන්ගේ වැරද්ද තමන්ට පිළිගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ බියුටිෂන් කෙනෙක් වුණාම. ඒක හොඳ ගති ලක්ෂණයක්. හරිද? හොරෙන් තියලා යන්න එපා මේ මගේ අතින් කැඩුණානේ බය වෙලා. එහෙම තියලා යන්න ලෑස්ති වෙන්න එපා මේ ඔකුල ඉගෙන ගන්න මනුස්ස ගතිගුණ මනුස්ස කියන්නේ සමහර හොඳ මිනිස්සෙක්ගේ ගතිගුණ ඉගෙන ගන්න. බියුටිෂන් කෙනෙක් විතරක් නෙමෙයි. හරිද? දෙයක් කරලා තමන් වැරදි දෙයක් කරලා තමන් කරේ නැහැ කියලා ඔප්පු කරන්න හදන්නත් එපා මගල්ල යන්නත් එපා. ඒක පිළි අරගෙන ඒක නිවැරදි කරගන්න උත්සාහ කරන්න හැමතිස්සෙම. ඒ ඔයගොල්ලෝ මට බොරු කරන්න එපා කවදා හරි එතකොට ඔයගොල්ලන්ටම තමයි ඒ පාර දෙන්නේ. ඒකේ සත්‍ය මේකේ සත්‍ය. හරි දැන් අපි මේක විනාඩි 5ක් විතර ඇල්ලුවා. දැන් ඒක අපි මම මේක මෙහෙම තියන්න මේක අනිත් එක ඔයගොල්ලෝ සේෆ්ටි නැතුව තියන්නත් එපා. හරි මේ මෙහෙම තිබ්බත් දෙලිලා යන්න පුළුවන් මෙන්න මෙහෙම තියන්න. පරිස්සම් කරන්න ඕනේ මේ වීදුරු බට ටික. හරි දැන් මම මේක අයින් කරලා අයි පැක් එකක් දානවා. අයි පැක් එක විදියට මේගොල්ලෝ හැදුවා පිට ෂෝක් පැක් එකක්. කොමාරිකයි අරලු කුඩුයි දාලා මේ අරලු කුඩු වලට තියෙන ගොඩක් හැම පැහැපත් කිරීමේ හැම පැහැපත් කිරීමේ සහ හැමට සිසිලස දීමේ ගුණයක් තියෙනවා. එතකොට අර කොමාරිකාවල තවත් සිසිල් කිරීමේ ගුණයක් තියෙනවා. ඒ ඔක්කොම එකතු වුණාම හොඳ ට්‍රීට්මන්ට් එකක් විදිහට මේ අරලු පැක් එක ඔයගලන්ට පුළුවන් ෆ්‍රිජ් එකේ දාගෙන හැමදාම උනත් රැයට දාලා ඒ වගේක් විතර තියලා බෝතල දාලා නිදා ගන්න. මේ ගොඩක් වෙලාවට ඔය ඇස්සට කළු වෙනේ ඔය එහෙම ඔක්කොම යනවා මේ පැක් එකට. දැන් මේ ඔයගොල්ලෝ ඇස් කළු වෙනවට ගෙදරදි කරන ප්‍රතිකාර මොනවද? අර ටී පැකට්. ඔව් ටී පැකට් තියන්න පුළුවන්. තව මොනවද? නිපැණි ගෑවට වැඩි ආර්ථපල් පෙති දෙකක් තියාගෙන ඉන්න පුළුවන්. පිපිඤ්ඤ පෙති දෙකක් තියාගෙන ඉන්න පුළුවන්. නේද? ඒ වගේ දේවල් කරන්න පුළුවන්. අයිස් කැට වලින් තවන්න පුළුවන්. නේද? අයිස් කැට වලින් මුණත් තවන්න පුළුවන්. එතකොට අර හොඳට මේ වෙන එක නැත්නම් අර කොටන් පැඩ්ස් තියෙන රවුම් ඒ දෙක ෆ්‍රිජ් එකේ තියලා ඒක දැන් අපි හවසට යනකොට අපි ගොඩාක් ඇස් වෙහෙසලානේ යන්නේ. එතකොට ගිහිල්ලා ඒ විඩාව ගොඩක් නිවෙනවා. අර කොටන් පැඩ්ස් අයිස් කැට මේකේ තියලා ඩිෆ්‍රිජර් එකේ තියලා අරගෙන ඇස් දෙක උඩින් තියාගන්න. මේ මාර විදිහට විඩාව නිවෙන ඇස් දෙක මාර සනීපයි. ඉතින් ඒ වගේ දේවල් කරන්න. මූණ ලස්සන කරගන්නකොට ඇස් දෙක විතරක් කැපි පේන්න වැඩක් නැහැ. ඇස් දෙක කැපි පේනවා කියන්නේ ඇස් කළු වෙලා වෙහෙසටපත් වෙලා තියෙනවා මූණ සුදුයි. එතකොට අක්කාල ඇස් දෙකේ අර වෙනස පේනවා. නේද? ඒවට ට්‍රීට්මන්ට් කරන්න දැන් ඔයගොල්ලෝ බියුටිෂන්ස් නේ. අපි මේ පැක් එක අයින් කරනවා. හොඳට එක මේ ඇස් දෙක මේ අර කුඩු විදිහට තියෙන නිසා මේ පල්ලෙහාට අයින් කරන්න නැත්නම් එහේ ඇතුළට යන මේ අරලු කුඩු ටික ඇවිල්ලා Ini
ඉතින් එන ඉවරයි මම. ටෝනර් එක ටැප් කරන්න. ඊළඟට අපි අයි ක්‍රීම් එක හරි මොයිස්චරයිස් එකක් හරි ගාලා ඉවර කරනවා මේ අයි ට්‍රීට්මන්ට් එක. ඔයගොල්ලෝ මේ ආව යනවා නම් ඔයගලන්ට පුළුවන් මේ සන් ක්‍රීම් එකක් උනත් ගන්න. දැන් අද ආව නැති නිසා මම මොයිස්චරයිස් එකෙන් මේ ෆේස් ට්‍රීට්මන්ට් එක ඉවර කරන අයි ට්‍රීට්මන්ට් එක ඔයගලන්ට පුළුවන් ආෆ්ටර් කෙයාර් වලට දෙන්න පුළුවන් මේ ආෆ්ටර් කෙයාර් වලට දෙන්න පුළුවන් ඔයගලන්ට අර මම ඉස්සෙල්ලා කිව්ව ටී බෑග්ස් තියන්න, අයිස් තියන්න, අයිස් පැඩ්ස් තියන්න. ඊළඟට තව ඊළඟට තව පුළුවන් අයි ක්‍රීම් එකක්, අන්ඩර් අයි ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. හොඳ බ්‍රෑන්ඩ් එකක් හොයලා එයාට දෙන්න අන්ඩර් අයි ක්‍රීම් එකක් පාවිච්චි කරන්න කියලා ගෙදරදී. නෑ බලන්න. හරිද? දැන් හරිද? හරි.